අයිබෝවන් සුබ දවසක් හැපි ලයිෆ් YouTube නාලිකාවට එකතු වෙලා ඉන්න සියලු දෙනාටම ඒ වගේම මම අද මේ වීඩියෝ එක කරන්නේ අස්වැස්ම ප්‍රතිලාභයෙන් ලබන එම පවුල් වල සිටින සියලුම වැඩිහිටියන් වෙනුවෙන්. ඒ කියන්නේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් වෙනුවෙන්. ඔවුන් මේ මාසේ ඒ කියන්නේ ජූනි මාසේ වැඩිහිටි දීමනාව ප්‍රමාද වෙච්ච නිසා කවදද වැටෙන්නේ වැඩිහිටි දීමනාව කියලා බලාගෙන හිටියා. ඔන්න 2026 7 වෙනි මාස 2 වෙනිදා අස්වැසුම පද්ධතිය මගින් වැඩිහිටි දීමනාව බැංකුගත වෙලා තිබෙනවා. ඔබට අදාළ ප්‍රතිලාභීන්ට එම ප්‍රතිලාභ මුදල් 2026 ජූලි මාසේ 3 වන දින ඉඳලා අස්වැසුම බැංකු ගිණුම් මගින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අස්වැසුම 2026 ජූනි මාස වැඩිහිටි දීමනාව ලෙස පළමු අදියරේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 6,21,761 දෙනෙකුට වැඩිහිටි දීමනාව ලැබිලා තිබෙනවා. ඒ වගේම අවුරුදු 70ට වැඩි දෙවන අදියරේ 76,139 දෙනෙක්ට වැඩිහිටි දීමනා මුදල් මේ වෙනකොට වැටලා තිබෙනවා. ඔබට බැංකුවෙන් එම මුදල් ලබා ගන්න පුළුවන් අද දින ඉඳලා. ඒ කියන්නේ 2026 ජූලි මාසේ 3 වෙනිදා ඉඳලා. එතකොට ඔබට බැංකු ගිණුමට කාඩ් එකක් තිබෙනවා නම් ඔබට ATM කාඩ් එකෙන් එම මුදල් ලබා ගන්නත් පුළුවන්. බැංකුවට ගිහිල්ලා ගන්නත් පුළුවන්. ඊට අමතරව විශේෂයෙන්ම දැනුවත් කිරීමක් කරන්න ඕනේ අස්වැසුම පද්ධතියේ ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් වෙලා නැත්නම් ඔබ වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයෙකු වුවත් ඔබට වැඩිහිටි දීමනාව ලැබෙන්නේ නැහැ. එහෙනම් ඔබ කළ යුත්තේ ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය අස්වැසුම ගිණුමට ඇතුළත් කරලා දෙන්න කියලා ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක් එක්ක අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම අංශයට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම අංශයට ඔබේ QR අංකය සඳහන් කරලා ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරලා ඉල්ලීමේ ලිපියක් ලබා දෙන්න. එවිට ඔබට ඊළඟ මාසයේ ඉඳලා ඔබ 70ට වැඩි වැඩිහිටියෙක් නම් ඔබට අනිවාර්යයෙන්ම එම මුදල් වැඩිහිටි දීමනා මුදල් ලැබෙනවා. අස්වැසුම ප්‍රතිලාභය ලබා ගන්නා අයෙකුගේ පවුලක සිටින කෙනෙකු නම්. ඒ වගේම තවත් විශේෂ කාරණාවක් තිබෙනවා. මේ අස්වැසුම වැඩිහිටි දීමනාව මේ වන විට ලබා ගන්න පුද්ගලයන් ඉන්නවා. නමුත් මේ වන විට ජීවතුන් අතර නැහැ. ඒ කියන්නේ එම පවුලේ වැඩිහිටි දීමනාව ලැබෙන වැඩිහිටියන් මිය ගිහිපු අවස්ථාවලදී ඔවුන්ගේ මරණය වාර්තා කිරීම සිදු කරලා නැති වෙලාවකදී ඔවුන්ටත් වැඩිහිටි දීමනා මුදල් ගිණුම් වලට වැටෙනවා. ඒ නිසා ඔබ එසේ සිදු කරන්නේ නම් ඔබ කරන්නේ වංචාවක්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබ වැඩිහිටි දීමනාව ලැබෙනවා නම් රුපියල් 5000ක් වැඩිහිටි දීමනාව එය වැඩිහිටි දීමනාව ලැබෙන්නේ මාසේ හැම මාසෙකම අවසාන සතියේ. එතකොට ඔබට හැම මාසෙකම අවසාන සතියේ වැඩිහිටි දීමනාව වැටෙනවා නම් අදාළ කෙනෙක් ඒ කියන්නේ මිය ගිහපු කෙනෙක් සිටින නිවසක ඒ ඔබට අදාළ ප්‍රතිලාභයක් නොවන නිසා ඔබ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම නිලධාරීන්ට ඒ බව දැනුවත් කිරීම කරන්න. එය අනිවාර්ය වෙනවා. එහෙම නැත්නම් ඔබ සිදු කරන්නේ වංචාවක් කියලා ඔබට අස්වැසුම දීමනාව නැති වෙලා යන්නත් පුළුවන්. එවැනි අවස්ථාවකදී මරණ සහතිකය අස්වැසුම නිලධාරීන්ට ඉදිරිපත් කිරීම මගින් මරණ සහතිකයේ ඡායා පිටපතක් අස්වැසුම නිලධාරීන්ට ඉදිරිපත් කිරීම මගින් ඔබට එය ලබා දීමෙන් ඔබේ දීමනාව අහිමි වීමට ඇති අවස්ථාව නතර කරගන්න පුළුවන්. ඒ ගැන කාරුණිකව සිතන්න. ඒ වගේම මගේ මේ වීඩියෝ එකෙන් ඕගොල්ලෝ යම්කිසි දෙයක් දැනගත්තා නම් ඒ වගේම ඉදිරියටත් යම්කිසි දෙයක් දැන ගැනීමට අවශ්‍ය නම් මගේ මේ YouTube channel එක subscribe කරලා notification bell icon එකත් all touch කරලා තියාගන්න. ඒ වගේම ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මගේ මේ වීඩියෝ එකේ පහලින් comment section එකෙන් comment එකක් දාන්න ඕනම වෙලාවක පිළිතුරක් ලබා දීමේ දෙන්න සූදානමින් ඉන්නවා. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.